කාකෝ මෙන්න චූටි බබෙක් කන්නයි හදන්නේ. වෙල්කම් ටු කපටි කාක් සීසන්. අපේ චූටි නෝනට අද අපි පුරුදු විදිහටම කිරිබත් හැදුවා. හැබැයි එයා අද කිරිබත් කන්න නම් අදිමදි කරා. හැමදාම එකම දෙක අදිත් එපා වෙනවා තියෙන. ඉතින් මම ඒකේ රෙසිපි එක පොඩ්ඩක් වෙනස් කරා. මම මේකට walnut, almonds, cashew nuts, pistachios තව මොනවාද ප්ලම්ස් මේ මුද්ද රස පලං එකතු කරලා තියෙනවා. ඊළඟට සූර්යකාන්තයට මෙන්න මේවා චූටියට කඩලා කපලා එයාට කිරිබත් එකට දාලා හදලා දුන්නා. මේ එකම පොඩි මතක් කිරීමක් තියෙනවා. ඔය බබාලාගේ නට්ස් වර්ග එහෙම ගද්දි පොඩ්ඩක් හොඳට සුවඳ ස්මෙල් කරලා ගන්න. මට මේ මෑතකදී හම්බෙච්ච walnut පැකට් එකක තිනර් වගේ කෘත්‍රිම සුවඳක් ආවා. හරි මේක හදාගත්තේ අපි පොල් කිරි දාලා ඒක චුට්ටක් රත් වෙද්දී නට්ස් වර්ග ටික දානවා. ඊට පස්සේ මම උදේ හදපු කිරිබත් ටික ඒකට දාලා කලවම් කරලා තමයි ගත්තේ. මේකට සම්පූර්ණයෙන්ම බබා කැමති වුණා කියලා කියන්නත් බෑ. එයාල් වැඩි කැමැත්තක් දැක්ුවේ නෑ කොහොමත් උදේ වේලට. සාමාන්‍යයෙන් අපේ බබාගේ පුරුද්ද තමයි කැම ටික ඉව කරලා බලනවා. ඊළඟට එයාට ෆැමිලි රසක් නෙමෙයි නම් ප්‍රතික්ෂේප කරනවා. බොහොම අමාරුවෙන් තමයි ඉතින් පුරුදු කරගන්නේ. මේක හින්දා මම ඊට පස්සේ එයා ගොඩක් කෑවේ නැති නිසා එයාට මම නට්ස් වර්ග ටිකක් අතර දුන්නා මේ හප කන්න කියලා. ඉතින් අපේ බබා පොඩි කාලේ ඉඳන් කෑලි කඩලා කන්න පුරුදු වෙච්ච නිසා එයාට මට බය නැතුව දෙන්න පුළුවන්. හැබැයි අවුරුද්දට වැඩි බබාලට උනත් ඕගොල්ලෝ දෙනවා නම් හොඳට බ්ලෙන්ඩ් කරලා දෙන්න. අර බ්ලෙන්ඩ් කරලාම කවල පුරුදු බබෙක් නා. මෙයා ඉතින් කෑලි කන්න පුරුදු නිසා මෙයාට ඒක ගැට. ඉතින් අපි දවල් කෑම වේල බබාට දුන්නේ පැය 3ක ගැප් එකක් තියලා අදත් පුරුදු විදිහටම ගිතෙල් පාවිච්චි කරා ඇමල් බ්‍රෑන්ඩ් එකේ. මේකට කරපිංචා රතු ලූණු සුදු ලූණු එකතු කරලා හොඳට ටෙම්පරාදු වෙද්දි ලේන පරාව මාළු කෑල්ලක් එකතු කරා. මේකට ගලුණු ගම්මිරිස් කහ එකතු කරලා අත ගාලා තිබුණාට පස්සේ තමයි එකතු කරේ. පුරුදු විදිහටම වට්ටක් ඇට සහ මුරුංගා කොළ කෑල්ලකුත් අල සහ කැරටුත් මම එකතු කරා. මේ ටික හොඳට ටිකක් තද ගින්දරේ වැදෙන්න දීලා ඊට පස්සේ ගින්දර අඩු කරලා මේකට ගස් නිවිති සහ වැල් නිවිති කොළ කිහිපයක් මේ විදිහට ස්ටීම් වෙන්න තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ උදේ කෑමකේ බබා කිරිබත් කෑවේ නැහැ කියලා. ඉතින් මේ ඔයා දකින්නේ බඩේනිඟු සහල්ලෙක් එකතු වෙච්ච කිරිබත් ටික තමයි. ඒ කිරිබත් ටික මෙහෙමම තියලා මම මේකට හොඳට පොල් කිරි දාලා බබාට පෝෂණ බත විදිහට හදලා දුන්නා. ඔහොම තමයි අද කෑම වේල.